පානදුර ගොරකාන ප්‍රදේශයෙන් 26 හැවිරිදි තරුණියකගේ මලසිරුරක් සොයා ගැනීමත් සමග පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා. මියගොස් ඇත්තේ නදුනී සහස්ත්‍රී කුරේ නම් 26 හැවිරිදි තරුණියක්. ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති අධ්‍යාපනය කර තිබූ බව සඳහන්. මීට පෙර ගුවන් නියමුවෙකු සමග විවාහ ගිවිසගෙන සිටියද එම සම්බන්ධය පසුව අවසන් වී තිබුණා. තොරතුරු අනුව ඇය පානදුර ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිට ඇති අතර එහි සේවය කළ ලක්මාල් නැමැති තරුණයෙකු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. පසුව ඔහු ඇය පදිංචි කුලී නිවසේද නිතර නවාතැන්ගෙන සිටි බව වාර්තා වෙනවා. මේ අතර එම හෝටලයේම සේවය කළ තවත් පුද්ගලයෙකු වන දෙනුවන් ප්‍රමෝද සමගද ඇය මිත්‍ර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ නදුනි සමග සම්බන්ධ වීමට නොහැකි වීම හේතුවෙන් ඇයගේ මව සහ දිනුවන් ඇය පදිංචිව සිටි කුලී නිවස වෙත ගොස් තිබෙනවා. එහිදී නිවස තුළින් දුර්ගන්ධයක් පැමිණීම හේතුවෙන් දොර විවෘත කර බැලූ අවස්ථාවේ නදුනිගේ මල සිරුර සොයාගෙන තිබෙනවා. පොලිසිය පැමිණ සිදු කළ මූලික විමර්ශනවලදී මල සිරුර අසල පිහියක් තිබී හමු වූ අතර ශරීරයේ බරපතල කැපුම් තුවාලද නිරීක්ෂණය කර තිබෙනවා. විමර්ශන අතරතුර නිවස තුළ තිබී සැකකාර පුද්ගලයාගේ ඇඳුම් සහ ජංගම දුරකථනයද සොයාගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති ලක්මාල් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර උතුර පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මෙම සිද්ධිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සඳහන් කරන්න. තවත් මෙවැනි උණුසුම් පුවත් සඳහා අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක සක්‍රිය කරන්න.